මම කලින් වීඩියෝ එකක් කරානේ අර මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා කියන කවිය ගැන. මම කිව්වා ඒකෙදි අන්නේ කවියට පසුබිම් වෙච්ච කතා කීපයක් තියෙනවා කියලා. අන්න ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණා මම ඒකෙන් කිව්ව එක කතාවක් හැර තවත් එකක් පුළුවන් නම් පළ කරන්න කියලා. මම මුලින්ම මතක් කලින්නම්කො කලින් කිව්ව කතාව. ඒ තමයි මාතර ගඟ කියලා කියන්නේ නිල්වල ගඟට. මෙන්න මේ නිල්වල ගඟේ තොටුපොළ ළඟ තිබිලා තියෙන චූටි කඩයක්. අපි කියන්නේ අර මේ කාඩ්බෝඩ් කඩ කියලා සමහර වෙලාවට පොඩි ලෑලි කඩ කියලා කියන්නේ. අන්න ඒ වගේ කඩයක්. මෙන්න මේ කඩේ ඉඳලා තියෙනවා ඊටාම මහත් කළු සැර පරුෂ ගෑනු කෙනෙක්. මෙන්න මේ ගෑනු කෙනා අර යන්නේන ඔරුපාරු වලින් කප්පමක් ගත්තා වගේම තමන්ගේ කඩෙන් ගන්න බඩු මුට්ටු වලට එහෙම නැත්නම් කෑම බීම වලට ලොකු මුදලක් අය කරා කියලා කියනවා. මෙන්න මේ මිනිස්සෙක් තිබ්බ සැරපරුෂභාවය නිසාම අර පාරු වල හිටපු මිනිස්සු නම දාලා තියෙන්නේ කිඹුලි කියලා. හැබැයි මේ කිඹුලිට හිටපු බෙල්ලේ ගෝමර තිබිච්ච හරි ලස්සන සුදු දුව නිසා තමයි මෙන්න මේ පාරුකාරයෝ ටික මේ කඩේට එන්න පුරු වෙලා තියෙන්නේ. අර අම්මා කොච්චර සැරපරුෂ වුණත් මුදලක් ගත්තත් අර ලස්සන දියණියව අහිංසක දියණියව බලන්න එන්න පාරුවල හිටපු මිනිස්සු පුරුදු වෙලා තිබුණා. අන්න ඒක නිසා තමයි මේ කවිය හැදුනේ කියලා. මේ එක කතාවක් තමයි කියලා මම ඊට කලින් කියලා දුන්නා. මේකේ දෙවෙනි කතාවක් තමයි මේ කියන්නේ. කතා කීපයක් තියෙනවා මේ දෙවෙනි එක. ඒ තමයි මාතර නිල්වලා ගඟේ තොට්පොළ ළඟ රෙදි අපුල්ලන කාන්තාවක් ඉඳලා තියෙනවා. මෙන්න මේ කාන්තාව අර කිව්වා වගේම ඊටාම සැරපරුෂ කෙනෙක්. අර ඔරුපාරු කියලා මිනිස්සු අර එගොඩ වෙන තොටුපොළ ළඟට එනකොට මේ රෙදි අපුල්ලන කාන්තාවට බාධා වෙනවා කියලා. ඇය විසින් මේ මිනිස්සුන්ගෙන් ලොකු බදු මුදලක් අය කරන් තියනවා. කිසිම ඔරුවකට හෝ පාරුවකින් ගොඩ වෙන්නවත් එතනින් බහින්නවත් අවස්ථාවක් හම්බෙලා නැහැ. මේ රෙදි අපුල්ලන කාන්තාවට මුදලක් දෙන්නේ නැතුව. අන්න ඒ නිසා මෙයාට කිඹුලි කියලා කිව්වා කියලා කියනවා. අර කලින් කතාවේ දුවෙක් හිටියට මේ කතාවේ කියන්නේ මෙයාට පුතෙක් හිටියා කියලා කියනවා. බෙල්ලේ සුදු කබර රෝගය තිබුණු. හැබැයි ඔහු ඊටමත් හොඳ තරුණයෙක්. අර කිසිම මොහොතක ඔහු ඉන්න වෙලාවක මිනිසුන්ගේ මුදලක් අය කරන්නේ නැතුව මේ ස්ථානයෙන් යන්න එන්න දිලා තියෙනවා. මේ අම්මයි පුතයි දෙන්නම එකට ඉන්න මොහොතක අන්න ඒ පාරුවකින් ගමන් කරපු පාරුකරුවෙක් පාරු කවියක් කියලා තියෙනවා. මෙන්න මේ නම් ගම් නැතුව තරුණයාට ඔහුගේ තියෙන වටිනාකම දැනෙන්න. අන්නේ කිව්ව කවිය තමයි මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා. තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා. යන එන ඔරුපාරු නවතාගෙන සිටියා. මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා කියලා.